2022 වර්ෂයේදී මාෂා අමීනි කියන ඉරාන තරුණිය එරට සංස්කෘතික පොලිසිය අත්අඩංගුවට පත් වෙනවා. ඇයව අත්අඩංගුවට ගන්න ප්‍රධාන හේතුව හිජාබයකින් සැරසී නොසිටීමයි. හිජාබයකින් සැරසී නොසිටීම අත්අඩංගුවට ගන්න තරම් වරදක්ද? ඉරානය ඇතුලේ හිජාබයකින් සැරසී නොසිටීම කියන්නේ කාන්තාවකට ගහලා මරලා දාන්න තරම් වරදක්. අත්අඩංගුවට පත්වුණු මාෂා අමිනි රෝහල්ගත වෙන්නේ බරපතල තුවාල සහිතව. සංස්කෘතික පොලිසිය නම් කියන්නේ ඇයට පොලිසිය ඇතුළේදී හෘදයාබාධයක් වැළඳුණා කියලා. නමුත් පශ්චාත් මරණ පරීක්ෂණය අවසන් වුණට ප්‍රතිඵලවල කතාවට වඩා වෙනස්. මාෂා අමීනිට මරණීය තුවාල සිදුවෙනකම් පහර දීලා තියෙනවා කියලා තමයි ඒ වාර්තාවට අනුව තොරතුරු එළියට එන්නේ. හිජාබයකින් සැරසී නොසිටීමේ වරදට රටක සංස්කෘතික පොලිසියකට පුළුවන් ද ගෑන් ළමයෙක්ව අහලා මරන්න. අයතුල්ලා අල් කොමේනිගේ සංස්කෘතික පොලිසියට එහෙම පුළුවන්. මේ සියල්ල අධීක්ෂණය වෙන්නේ කොමේනිගෙන්. මිනිසුන්ට නිදහසේ Taman කැමති ඇඳුමක් ඇඳගෙන යන්න එන්න බැරි තැනට නීති හදලා තියෙන්නේ කොමේනි. ඒක කොමේනිටම ගියපු රටක්. මාෂා අමීනි වෙනුවෙන් සාධාරණ ඉල්ලා මිනිස්සු පාට බැස්. කොමේනි එහෙම තරුණියකට ගහලා මරන්න ලයිසන් දෙන්න බෑ කියලා මිනිස්සු පාරේ උද්ඝෝෂණය කරා. ප්‍රතිඵලය වුණේ ඉරාන ආරක්ෂක අංශවල ප්‍රහාර වලින් 400කට අධික ඉරාන වැසියන් ප්‍රමාණයක් මරණයට පත් වී තවත් දහස් ගණනක් තුවාල ලැබුවා. 2022 පාපන්දු ලෝක කුසලානයේ ක්‍රීඩා කරපු ඉරාන පාපන්දු කණ්ඩායම ජාතික ගීය ගායනා කිරීමෙන් වැළකී හිටියේ. ඒ මාෂා අමීනි සහ තමන්ගේ රටේ මිනිස්සු වෙනුවෙන්. ජාතික ගීය වාදනය වෙද්දී කිසිම වචනයක් නොකිය සමහර ක්‍රීඩකයින් හඬන්නට පටන් ගත්තා. ක්‍රීඩාංගණයට පැමිණි ගැහැණු පිරිමි ભેදයක් නැතුව මිනිස්සු ඇවිල්ලා මාෂා අමිනි වෙනුවෙන් බෝඩ් උස්සගෙන උද්ඝෝෂණය කරන්න පටන් ගත්තා. අද අයතුල්ලා අල් කෙමෙනි ඝාතනය වුණ නිසා කියන ප්‍රවෘත්තිය දැක්කම සතුටු වෙන්නේ එදා මාෂා අමිනි වෙනුවෙන් හඬ නගපු මිනිස්සු. මාෂා විතරක් නෙමෙයි ආණ්ඩු විරෝධී උද්ඝෝෂණවලදී අමුමම මරලා දාපු තවත් දහස් ගාණක් ජීවිත මේ රට ඇතුලේ තිබුණා. මෑත කාලීන තිබ්බ ආණ්ඩු විරෝධී උද්ඝෝෂණවලදී මිනිස්සු දහස් ගණනක් එක දවසට බල්ලෝ බලල්ලු වගේ මහා පාරේ මරලා දැම්මා. මිනිස්සුන්ට රටක් ඇතුලේ කැමැති තැනක ඇවිදින්න, කැමැති කෑමක් කන්න, කැමැති විලාසිතාවක් කරන්න නිදහස තියෙන්න ඕනේ. මූලික මිනිස් අයිතිවාසිකමක්. රටක පාලකයෝ වෙන්න ඕනි මිනිස්සු Tamanගේ ජීවත් වීමේ අයිතිය හදන පාලකයෝ. එදා මාෂා වෙනුවෙන් දුක් වුණු සමාජයමයි අද කමිනිගේ මරණය වෙනුවෙන් සතුටු වෙන්නේ. ඒ නිසා අපි මේ අවස්ථාවේ කියන්නේ රටක පාලකයා මිනිසුන්ගේ නිදහස ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂා කරන පුද්ගලයෙකු විය යුතුයි. කමිනිගේ පාලනය අවසන් කරමින් සතුටු වෙන මිනිසුන්ගේ සතුට ඇතුළේ තියෙන්නේ ඒ කතාවයි.